Hi ළමයි. Good morning. ඉතින් ඇත්තටම මේ vlog එක නම් මම සති කිහිපයකට කලින් ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් මේ vlog එක කරන්න ඕනි කියලා මම හිතුවට මම එච්චර හොඳ සනීප තත්ත්වයකින් හිටියේ නැති නිසා මට ඉතින් ඔන්න ඔය vlog එක අද තමයි දාන්න පුළුවන් වුණේ. ඉතින් ළමයි ඔයාලා හිතන්නේ ඔය මම උදේ පාන්දරින්ම ලෑස්ති වෙලා කොහේ යන්න කියලාද? අද ළමයි මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ ෂූට් එකකට යන්න තමයි මං ඔය රෙඩි වෙන්නේ. ඇත්තටම කියනවා නම් අපි පාන්දරින්ම තමයි මේ ගමන ගියේ. උදේ 6ට විතර නැගිටලා අපි 7 වෙනකොට තමයි ගමන යන්න පිටත් උනේ. ඉතින් ඔය තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් අපි උදේ පාන්දරම ගමනට ඕන කරන බඩුත් අරගෙන දැන් ඔය යන්න පිටත් වෙන්නේ ෆුකුෝකා වලට. ෆුකුෝකා වල තියෙන උමිනෝ නකමිචි කියන ගාඩන් එක තමයි අපි මේ ෂූට් එකට සිලෙක්ට් කරගත්තේ. ඉතින් ළමයි අපි කොහොම හරි උදේ 9 විතර වෙනකොට මෙතනට එන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ උමිනෝ නකමිචි කියන සීසයිඩ් පාක් එක. ඇත්තටම මේක ඇතුලේ එක ගාඩන්ස් තියෙනවා. ඒ කියන්නේ එක ගාඩන් එකක් විදිහට නෙමෙයි මල් උනත් එක ජාතියේ මල් වවලා තියෙන ගාඩන් වෙන විදිහට තමයි මේකේ තියෙන්නේ. ඇතුලේ මේකේ ළමයි සත්තු වත්තුකුත් තියෙනවා. ඉතින් ළමයි මේකේ රිසෙප්ෂන් එක ඕපන් කරන්නේ 9 මාරට. ඉතින් අපිට පැය භාගයක් විතර මෙතන බලාගෙන ඉන්න වුණා. ඉතින් අපි කට්ටියටම ටිකට් අරගෙන අපි දැන් අපිට කැමති ලොකේෂන් එකක් හොයාගන්න තමයි මේ යන්නේ. අපිට මෙතනින් මැප් එකකුත් හම්බ වුණා. ඉතින් මගේ යාළුවයි, තව එයාගේ හස්බන්ඩුයි, තව මල්ලිලා දෙන්නෙකුයි තමයි මේ ගමනට එකතු වුණේ. කොහොම හරි අපිට ඉතින් අපේ ලොකේෂන් එකක් ලස්සන ලොකේෂන් එකක් හොයාගන්න ඕනිනේ. ඒකට ඉතින් අපි හිතුව තරම් ලේසි නැහැ. මොකද මේ ගාඩන් එක ගොඩාක් ලොකු නිසා අපිට ඉතින් පයින් නම් අද දවසේ මේ ගාඩන් එකේ ඇවිදලා ඉවර කරන්න බැහැ ළමයි. ඉතින් අපි බයිසිකලයක් මෙතනින් අරගෙන තමයි ලස්සන ලොකේෂන් එකක් හොයාගෙන මෙන්න මේ විදිහට අපි ගමන පිටත් උනේ. කොහොම හරි ඉතින් අපි හිතුවට වඩා මේ ගමන නම් මාරම ආතල් වුණා. ඉතින් අපි ෂූට් එකට අදාළ කරන බඩු ටිකත් අරගෙන මෙන්න මේ පාරේ තමයි බයිසිකලෙත් පැදගෙන ගියේ. ඉතින් ඇත්තටම මේ පාර ගොඩක් ලස්සනයි. ගස් එහෙම තිබුණා. ඒ වගේම එදා ගොඩක්ම සීතල දවසකුත් නෙමෙයි. ඒ වගේම ගොඩාක්ම රස්නේ දවසකුත් නෙමෙයි නිසා අපිට එච්චර අමාරුවක් වුණේ නැහැ. කොහොම හරි ළමයි අපිට මැප් එකක් දුන්නට ඇත්තටම මේකේ අපි හිතුව තරම් ලේසියෙන් අපිට අපේ ලොකේෂන් එක හොයාගන්න බැරි වුණා. අපි නෙට් එකෙන් සර්ච් කරලා බලලා ආපු තැනක් නිසා අනිත් එක අපි හිතුව වගේම මල් නම් පිපිලා තිබුණේ නැහැ මෙතන. ඊට පස්සේ ඉතින් අපිට හොඳයි කියලා හිතන ප්ලේස් එකක් තෝරගෙන දැන් ඔය රෙඩි වෙන්නේ ෂූට් එක කරන්න. ඉතින් මගේ යාළුවට ඕන වුණේ පළතුරුයි ෆ්ලවර්ස් එහෙම තියලා මැට් එකක් දාලා යන කන්සෙප්ට් එකකට තමයි එයාගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න. ඉතින් අපි එයාට ඕන විදිහට මෙතන රෙඩි කරගත්තා.
මට කියන්න අමතක වුණානේ. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. ඉතින් අපි මෙයාගේ ෂූට් එකට තමයි අද මේ රෙඩි වෙලා ගියේ. ඉතින් එයාටත් එක විදිහකට ඉන්න බෑ ළමයි. බැට් එකේ වුණත් අරහෙන් ගැනෙනවා මෙහෙන් ගැනෙනවා කිය බොහොම අමාරුවෙන් අපි පැය 4ක් විතර ගියා මේ ෂූට් එක කරන්න. අපි ඇත්තටම හිතාගෙන හිටියේ නම් උදේම ගිහිල්ලා ටිකක් කලින් එනවා කියලා. ඒ වුණාට අපි හිතුවට වඩා සෑහෙන්න වෙලාවක් මේකට ගියා. කොහොම හරි ළමයි ඉතින් මෙතන ලස්සන ලොකේෂන් එකක් තිබුණ නිසා අපි හැමෝටම වෙලාව යනවා නම් තේරුනේ නැහැ. ඉතින් අපි හිතා ගන්නවත් බැරි විදිහට වෙලාව ගියා වගේම අපිට බයිසිකලේ රිටර්න් කරන්න තිබුණේ ළමයි දවල් 12 වෙනකොට. ඉතින් හැබැයි අපි ගහපු ෆොටෝ ගහilla කොච්චරද කියනවා නම් අපිට 12 වෙනකොට නම් බයිසිකලේ රිටර්න් කරන්න බැරි වුණා. මාත් ළමයි ඉතින් එහෙට මෙහෙට කැරකි ෆොටෝ ගැහුව නිසා අපි කාටවත් වෙලාව යනවා නම් තේරුනේ නැහැ. ඉතින් ළමයි අපි ෂූට් එක ඉවර කරලා එන පාරේදී අපි දැක්කා තවත් ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් ළමයි මෙතන ෆොටෝ එකක් ගැහුවේ නැත්තම් වැඩක් නැහැ කියලා අපිට හිතුණු හින්දා අපි සෙට් එකම මෙතනින් බැහැලා ආපහු ෆොටෝ ගන්න පටන් ගත්තා ළමයි. ඕගොල්ලන්ට හිතනවා ඇති පුදුම ෆොටෝ ගහilla කියලා. ඇත්තටම පැය 4කටත් වඩා වැඩියෙන් අපි අතන ෆොටෝ ගහලා ඒත් ළමයි අපි සෑහීමකට නම් පත්ුනේ නැහැ. ඉතින් කොච්චර ෆොටෝ ගහනවද කියනවනම් අපි මෙතනත් පැයකට වඩා ළමයි එහාට මෙහාට කැරකි ෆොටෝ ගැහුවා. මේ ඔයාලට පේනවා ඇති ඉතින් මමත් අයියෝ අර හිට යනවා මෙහෙට යනවා මේ පැත්ත බලනවා ඔය බොරුවට ළමයි එහා පැත්ත මේවා කරනවා රැන්ඩම් යනවා වගේ මේ පැත්තට කරකිනවා මමත් ඉතින් ළමයි සෑහෙන බොරුවක් කරා උතන කරන්න දෙයක් නැහැ ළමයි ඉතින් කොහොම හරි ළමයි මුළු අවුරුද්දටම ඇති වෙන්න ෆොටෝස් ගහලා අපි ඉතින් බයිසිකල් එක රිටර්න් කරා. ඔයාලා හිතනවාද අවුරුද්දටම ඇති වෙන්න ෆොටෝස් ගැහුවා වුණාට අපි ආයෙ ෆොටෝස් නොගහයිද කියලා? පිස්සුද? ආයි තව තැනක් හම්බුනොත් අපි ගිහින් ඔක්කොම නවත්තලා ෆොටෝ ගන්න එක තමයි කරන්නේ. මං හිතනවා ඔයාලත් ඒ වගේ වෙන්න ඇති කියලා. ඉතින් අන්තිමට අපි බයිසිකලේ රිටර්න් කරලා දැන් ඉතින් ගෙදර යන්න තමයි ඔය සූදානම් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ළමයි රෑ තමයි බර්ත්ඩේ පාටි එක තිබුණේ. ඉතින් අපි බර්ත්ඩේ කේක් කපලා ඊට පස්සේ ඩිනර් එකත් අරගෙන තමයි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ඉවර කරේ. ඉතින් ළමයි මේ තියන්නේ බර්ත්ඩේ ෂූට් එකේ ගත්ත ෆොටෝස් වගේක්. ඉතින් මේ විදිහට තමයි එදා මගේ දවස ගෙව්වේ. ඉතින් හැමෝටම thank you මාව අහන් හිටියට බලන් හිටියට ආයි දවසකින් හම්බ වෙමු. bye bye.